පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම අඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ මේ ඉන්නේ වට්ටමල්ලි. වට්ටමල්ලිගේ වැව්තාවුල්ලේ වාඩියට තමයි ආවේ. අද මොකක්ද හදන කෑම? අපි කටලා කවපි වෑංජනයකුයි මාළු හද වැව් මාළු හොද්දක් හදමු. සුපිරි කෑමක් හදමුනේ. සුපිරි කෑමක් හදමු. හරි. එහෙනම් අපි වාඩියට. අන්න අර පේන තැන තමයි වාඩිය. දැන් අලපු මාළු ටික බෑග් එකට දාගන්න. බෑග් එක ගලන්නද? ඒට ගොඩක් විසි. මේ මාළුව ගොඩක් සයිස් නේ. මරිච්ච මාළුනේ දගලන්නේ පාට්ටා. ගන්නෑ නේ. ලොකුයි සයිස් එක නේ. කෑලි කීයට කපනවද? වට්ටමල්ලි. මම කෑලි 5කට විතර කපන්න පුළුවන් නේ. පොඩි කපන්න. එගෙන තුන් දෙනාට කපන්නේ අර මාළු කපන්නේ මම හොඳ වෙලාවට අද පරිප්පු හම්බ වෙනවා. ඔව් ඔව්. හොඳ පරිප්පු. ඉතින් මාළු කපන්න හැරෙන්නේ අර වාඩිලා ඉන්නේ නේ. අදට දෙනවා පරිප්පු හොඳ පරිප්පු. පාරාගෙන ඉන්නවා. අර කොල්ලට මාළු කපන්න වෙනවා. ඒක පොඩ ගිනියම දාවිද හැදියා? වලින්. වලට වෙලා ඉන්නේ නේ. අන්න කම්මලි නෑ මෙහෙ බල්ලෝ. අනු මොකෝ ගාඩි පහෙන් පහට බැදිදුවා. වට්ටමල්ලිට වඩා පොඩි මල්ලි කපනවා හයියනේ. හොඳට සුපිරිනෝ කපන්න පුළුවන්. ඈ? පොඩි මල්ලි කපන සුපිරිට. අර මහත්තයා තමයි හරියන්නේ උනා. අලු මහත්තයා හිටින් දන්නේ නැහැ ඉතින් වල. දන්නේ නැහැ. නියත් කරන්න වෙන සීන් එකක් තියෙන පොඩි. කොහෙද? මොකද යන්නේ නැද? දැන් මාළු ටික හොඳට හොද ගන්න ඕනේ. මේ බඩේ තියෙන කළු පාට එක යන්න හොදන්න. හොදන්න ඕනේ. කිලෝ එකක් වගේ තියෙනවා නේ. යම්නම් 100ක් කිලෝ.
සුද්ධ කරන්න හොඳටනේ. පොතු යවලා දැන් ලුණු දාගන්න ඕනේ. මට ගම පිළිගතිය අඩු වෙනවා. පිළිගතිය අඩු වෙන්නේ. කරගන්න මාරුව දාන්න. ඊනියට කපා ගන්න ඕනේ. ඔව්. ලුණු ටික. ඕන හදනවා අමිරිස් තක්කාලි දෙකෙන් කපලා ගන්න එපා. අවුමිරිස් තියෙනවා, ලුණු තියෙනවා, තක්කාලි තියෙනවා. දැන් සුදු ලුණු කපන්න ඕනේ. සුළු කැපුවා ඉඟුරු ටිකක් කපා ගන්න. දැන් බටමල්ලි මේ ලිප පත්තු කරගත්තා. ඊළඟට මේ මුලින්ම මොනවද ලිපේ තියාගන්නේ? ඉස්සර වල හොද්ද තියාගමු. මාළු හොදන්නේ. ජයලා අල්ලමනේ. මාළු කුරයි අරන් ගියානේ. ජයලා අල්ලමනේ. ජයලා දැන් බට්ටමල්ලි මේ නෑ කරල් ටික මේ කඩා ගන්න වැටි වෙන කල්ල. මේ සුදු මේ නෑට කවුපි එකක්. කරලා කපුනේ. මේක එක වෑංජන තමයි කන්නේ. මේක වෙනස් නේ. එක වෑංජන කන්නේ. අද බලනවා කන ෆෝන් එක. හරි. කරනවා. නෑ. මේ කවුපි යටේ තමයිනේ. කවුපි. ජයලාලු බලන් ඉන්නේ නේ. ජයලා ඒ කලින් ජීවත් වෙන්න බැරිලා. මොන ජීවිතයක් නැදේ. වාඩි ජීවිතේනේ. නිදහස ජීවත් වෙන්න නිදහස. නිදාසේ. නිදහසේ හොඳින් ජීවත් වෙන්න. ඒක තමයි ඉතින් වෙන්න ඕනේ. අපි පොඩි කාලේ නම් හිටපු එක සෙට් එක. ආයෙමද? ඔය දැන් මේ මාළි ගොඩක් පොඩි ඉස්සර. කවුද මේ පොඩි මල්ලි? පොඩි මාළි. ලුණු ඉඟුරු මේ සුදු ලුණු ඉඟුරු රම්පේ ගොරකා මෙතන තියෙනවා අම්මිරිස් තක්කාලි ලුණු දැන් මාළු ටික හොදගත්තට පස්සේ කෑලි කපා ගන්නවා. මෙහෙම ලොකුවට දාලා කන්න බෑනේ. මේකට වදින්නේ නෑනේ. කෑලි කීයට වයි කපනවා මම තුනකට. ඔව් ලුණු තුන පහ වදින ගානට ඉතින් කපා ගන්න ඕන පොඩියට. නැත්නම් ඉතින් මාළුන්ට ලුණු වදින්නේ නෑනේ. දැන් පොඩි මල්ලි තමයි මාළු කපන්නේ. ලුණු අඹුල් වදින්නේ නෑනේ. පොඩි කපා ගන්න තරමට තමයි ලුණු අඹුල් වදිනවා. පොඩි මල්ලිට හොඳට මාළු කපන්න පුළුවන් නේ. ඈ
කට්ටිය ලිපේ කියලා තියෙන්නේ. මේ ඒ ජාති ලිපේ තියලා තියෙන්නේ. තෙල් ටිකක් දාගන්න. ඒකට දාගන්න ඉංග්‍රීසි ලෝන් ටික. ලුණු සුදු ලුණු ලුණු තියෙනවා. රම්පේ තියෙනවා. ඉස්සෙල්ලා ඉංග්‍රීසි ලෝන් ටික දාලා ඉවරලා බැදෙන්න දීලා. ලුණුයි සුදු ලුණුයි ඉංග්‍රීසි ලෝන් එක දාලා බැදෙන්න දීලා. ටිකක් බැදෙනකොට මිරිස් කුඩුනේ. ඒකට දාගන්න මිරිස් කුඩු. ඊට දාගන්න මොනකද? ආලා එකත් තෙලෙම බැදෙන්න. පැදෙද්දී ඒකට දාගන්න රම්පේ ටිකයි ලුණු ටිකයි අර කපාගත්ත ලුණු මිරිස් තක්කාලි ටික. ලුණුයි අවමිරිසුයි තක්කාලිනේ. හොඳට කවලම් කරගන්න ඕනේ. සරයනවද? ඊට පස්සේ ඒකට දාගන්න අර වතුර ටික. මස්කාරි. මස් කරියනේ. ටිකක් වෙලා ඉන්න ඕනේ. මලයට පුළුවන්ද? උයන්න පුළුවන්. කාටත් පුළුවන්. ඈ? කාටත් පුළුවන්. මෙහෙ ඉන්නකොට වියාගෙන තමයි කන්නේ. උයාගෙනනේ. ඉන්න කෙනා උයන්න ඕනේ. ඉන්න කෙනා උයන්න ඕනේ. මට බෑ අර එහෙම නෑ කම්මලි නෑ කියපු කෙනා එව්වා ගෑවා. පොඩි අතට මාන්න මාළු තැම්බෙන්න මාළු ගොඩක් තියෙන ඉඳ වතුර ටික ඕන ගොඩක්. වතුර ටිකක් දාන්න ඕනේ වැඩිපුරනේ. සාමාන්‍ය ගින්දරේ තමයි තියන්නේ. ඔව්. මේකට මාළු ටික දාගන්න. කපාගත්ත වැව් මාළු ටික තියෙනවා. අර කවලම් කරගන්න ඕනේ. මාළු හොද්ද තැම්බෙන්න කලින් ඉතින් කලවම් කරගන්න තරමක් විතරයි. දැන් මේ තැම්බුනාට පස්සේ මාළු කලවම් කරන්න බෑනේ හන්ද. කැලි වලට මිරිස් වදින විදිහට. දෙපාරක් තුන් පාරක් හොදනවනේ. දැන් මාළු ටික දැහැනගම වහලා තිබ්බා.
මේ පොඩි මල්ලිගේ තාත්තා මේ අංකල් මොකද්ද කරන්නේ මේ මුලත් ඉන්නනේ ඒකට කියන්නේ මොකද්ද අංකල් නම ඇඹිලිය පෙන්නන්නකො බලන්නේ නෑ මේ හැරලා පෙන්නන්නකො ඒකේ හොඳට කෙටෙනෝනේ අදම තමයි දැක්කේ කොටන්න පුළුවන් නේ දැන් ඕව ඇත්තෙන්නේ නෑනේ අවුරුදු 100ක් වෙනවා අවුරුදු 100ක් කලාතුරකින් තමයි ඔය වගේ දකින්න මේ 270ක් බර 270 කොහෙන් බර මා බරයිනේ 270ක් තියෙනවා බරයිනේ ඒ කිය අර මේක කූර මොකද්ද මේ තමයි කැපෙන්නේ ඒ කොටාගත්ත ටික කනෝනේ අද කියලානේ ඔව් ආ දැන් හොඳට පැහිලා තියෙන්නේ නේ හොඳ නම් පැහිලා තියෙන්නේ හොඳට සුවඳක් එනවා හොඳ සුවඳකුත් එනවානේ පිරිසුවඳක් එන්නේ අවුලන්න ආයි කියලා දැන් ඔද්ද අපි හැම ගානට වහලා තියලා බාලා දැන් බට්ටමල්ලි මේ පොල් ටික මිරික ගන්නවා කවුරු ව්‍යංජනය ගහන්න යන්නේ නෑ කවුපි ව්‍යංජනයට මොනවද දැම්මේ මේ පොඩමල්ලි රම්පේ දැම්මා තුන පහක් දාලා තිනවා පහක් දාගත්තා දාගමනේ දැන් පොඩි මල්ලි ලුණු ටික කපාගෙන යනවා කවුපි ටිකට ලුණු දාන්න පොල් කිරි ටික දානවා මේ බට්ටමල්ලි පොල් කිරි ටික දානවා මේ කවුපි ටිකට අවුරුදු සුද්දම්ම තක්කාලිත් දානවා ඒකට නේ තක්කාලි දැම්මම තමයි අර කෑම වල එන්නේ හොඳ මිරිස් රහනේ රස එන්නේ හොඳටනේ ඇඹුල් රහ නැති වෙනවනේ පුංචි මේක ඉඳලා කියමු පුංචි කාලේ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කීවා පාරේ හැටි රූප පෙන්නමින් වැරදි දේ කෙරුවොතින් ඔහොම වෙනවමයි මගේ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි අම්මේ කතාවේ ඇති අගය දැන්දනේ මාගේ පව්කාරේ මිතුරෝ නිසා ලත වේ හිරගේ අවසාන රෑ මිය යාවි පෝරකේ මිය යාවි හෙට පෝරකේ ඔබගේ කීම නොවසා සිත පවට පෙරළුණා නපුරු ඇසුර හන්දා පෝරකය හිමි වුණා හෙට දිනේ මාලොවෙන් වෙන් වෙලා ගිහි දරු පැටව් ආසට දෑත දිගු කරන් අම්මයි කියා කුලවට හැඬ
පැහැලමල් පිපුණු දෙවටෙදි හමු වෙලා එදා දුන්නු බහ නිසා ඔබ හට දුක උරුම වෙලා අහස් යන්තරේගේ පැල පසු කරන් ගියා පුංචි උන්නඩයි අම්මා බැස්සේ නෑ කියා මගේ දරුවන් පැටව් අහසට දැප දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න නුඹ ගියා ඔබසට දරුසනේ අරන් අන්න බෑ කියයි බන්ගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි මටත් නින්ද නෑ සිතන බල්ලට පාවෙන ඔළුවේ යන්නම් ගියමට රෑයාමි අඹුදරුවෝ මා දෙවියෝ රකීවා එනතුරු මා උතේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔළුවේ යන්නම් ගියමට රෑයාමි රැල්ලෙන් රැල්ලට පාවෙන ඔළුවේ මැන්ජොරබන් සද්ද බංගලාවේ ඇහෙනවා වයින් බේබී බේබියාමි සින්දු කියනවා සීතල පිනිකට ආසින් කඩන් වැටෙනවා ආය නටන කල්ලාසයි බලන් ඉන්නවා මාළු බදල මස් පුච්චල කෑම හදන්නේ අපට කලින් හැමෝයාගෙනත් කවන්නේ ඩිංග ආලවන්ත කන් වැඩි වෙන්නේ කුරකෝටුවේ එලි වෙනකන් හීනමවන්නේ මැන්ජොරබන් සද්ද බංගලාවේ ඇහෙනවා වයින් බේබියාමි සින්දු කියනවා සීතල පින්කට ආසින් කඩන් වැටෙනවා ආය නටන කල්ලාසයි බලන් ඉන්නවා කණ්ඩි කපල මැටි පාගලගයක් සදන්නම් මූකලානේ මන්න විදින් හේන් කොටන්නම් පොල් කටු මාලයක් දාලා නුඹ සරසන්නම් ඔය එනවා ඊට කලින් කැන්දන් යන්නම් මැන්ජොරබන් සද්ද බංගලාවේ ඇහෙනවා වයින් බේබියාමි සින්දු කියනවා සීතල පිනිකට ආසින් කඩන් වැටෙනවා ආය නටන කල්ලාසයි බලන් ඉන්නවා කවුපියට වැංජනේ දැන් බාලා තින්නේ හොඳට බැහැලා තින්නේ හොඳට සුවඳ එනවා වැංජනේ කවුපියට දැන් එහෙනම් බට මල්ලි කැම ටික කියලා තියෙනවා බතුයි එතකොට රව් මාළු කොරදි යවමනු කොරලි දැන් අල්ලගත්ත පුවා එතකොට තියෙනවා කඩලා කෝපි වෑංජන කඩලා කෝපි බලමු රස බට මල්ලි බෙදාගන්න එනම් කාලා බලවුනේ කොහොමද රස සුවඳ හොඳට වැව් මාළුයි කඩලා කෝපි බතුයි පංකාදු පහයි සුපිරි පට්ට රසයි මෙයාට දෙන්න ඔය කියන්නේ කැමේ රහ කාලා කියන්නේ බට මල්ලි කිය කොහොමද කැමේ පොඩි මල්ලි තන්න පොඩි මල්ලි කියනවනේ කැමේ කොහොමද කියලා හොඳට මේව තියෙනවා හැබැයි සැර තියෙනවා ඉරි රහ තියෙනවා වැව් මාළු වල තියෙන අර ගමේ වැව් මාළු රස සුපිරියටම තියෙනවා මේවයි
මේ දැන් වටු කුරුළු කූඩු. බට්ටමල්ලිගේ වඩේ ගාව තියෙන වටු කුරුළු කූඩු නේ. මෙන්න. කෙමලන් ලොකු කෙමලේ. ලොකු කෙමලේ කිටිය. අන්න කෙමල සයිස් එක. සයිස් එක කොහොමද කෙමලගේ? දැන් පොඩ්ඩයි බට්ටමල්ලි යාළුවයි මල් කඩන්න යනවා. මේ මල්ලි මම කතරගමට අරන් යන්න මල්ලි. කතරගම නේ. දැන් එනවද කිව්වද එක්කයි යන්නේ? එනවා කිව්වා. ඉන්නකෝ. තමර වැව. මල් පොඩක් අරන් වෙන්න. ආපම් බල ලයිටර් ටික ඔක්කොම මෙන්න මේ බොරුවේ බා. ඉස්සරහට සුදු පාටේ. නේ බා. ඉරිහෙර මල් කෙල්ල වගේ තමර මල් කොල්ලෝ. එහෙනම් සීයා බෝලක් එහෙම තන් එන්න දන්නේ නැහැ නේ. මේ බට්ටමල්ලිගේ වාඩියට තමයි ආවේ. මේ ලවුතා උල්ලේ. මොකද්ද වැවේ නම? තමරෝ වැව. තමර වැව. අතන තමයි වාඩිය තියෙන්නේ. මේ අපි දැන් වැව් මාළුයි මේ කවුපි කෑවා. ඒ සත්කාරයට බොහොම ස්තුතියි. බට්ටමල්ලිට. බට්ටමල්ලි කියනවා මොනවද? මේ තමරෝ වැවට ඔයාලත් එන්න. ඇවිල්ලා පුරි මාතලයක් ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක බැලුවා නේද හැමෝම? එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු එහෙනම් ගිහින් එන්න යාළුවනේ.